වීකෙන්ඩ් එක ඇතුළත රිසල්ට්ස් එයි. අපි ඒ දරුවන්ට කියන්න තියෙන්නේ රිසල්ට්ස් වලින් පස්සේ අඬලා වැඩක් නැහැ. ප්‍රී කරෙක්ෂන් එකක් දාලා එන්න තියෙන chance එක වෙනස් වෙන්න තියෙන chance එක පුතේ 1000ට එකටත් වඩා ඉතාම අඩුයි. එතකොට මේ වීකෙන්ඩ් එක ඇතුළත රිසල්ට්ස් එයි. ඒක සමහර වෙලාවට අද දවසද හෙට දවසද අනිද්දාද කියන්න බෑ. අනිවාර්යයෙන්ම වගේ මේ වීකෙන්ඩ් එක ඇතුළත රිසල්ට්ස් එයි. ඒ එන දවස මොකක් හරි කියලා හිතමුකෝ පුතේ. මෙතන රිසල්ට්ස් ආපුවම පස්සේ පිරිසක් ඉන්නවනේ තර්ඩ් ෂයි කරපු කට්ටිය. තර්ඩ් ෂයි කරපු දරුවන්ට ආය A levels කරා කියලා කැම්පස් යන්න බෑනේ. එතකොට පුතේ එතනින් එහාට අපි ඒ දරුවන්ට කියන්න තියෙන්නේ තමන්ගේ දක්ෂතාවය මත මොනවා හරි තමන්ගේ ඉරණම හදාගන්න පුළුවන් හොඳම පාර සිලෙක්ට් කරගෙන වැඩ කරන එකනේ පුතේ. ඇත්තම කතාව කියනවා නම් පුතේ මේ රිසල්ට්ස් වලින් පස්සේ අඬලා වැඩක් නැහැ. මොකද ඇඬුවා කියලා මෙලෝ දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔයා මෙහෙම කියනව නේද? මගේ MCQ මෙච්චරක් හරි මට තියෙන්නේ C එකක්. ඔන්න ඔය වගේ කතා වලින් පුතේ ඇත්තම කියනවා නම් තේරුමක් නැහැ. ඔයාට එහෙම අවිශ්වාසයක් තියෙනවා නම් ඔයාගේ ලැබුණු ප්‍රතිඵලය ගැන ඔයා සරලවම කරන්න ඕනේ දේ තමයි පුතේ රීකරෙක්ෂන් එකක් දාන එකනේ. හැබැයි රීකරෙක්ෂන් එකක් දාලා එන්න තියෙන chance එක වෙනස් වෙන්න තියෙන chance එක පුතේ 100ට එකක් නෙමෙයි සාමාන්‍යයෙන් පුතේ 1000ට එකටත් වඩා ඉතාම අඩුයි. එහෙම ගොඩක් වෙනස් වෙන්නෙම නැහැ. හරි. ඉතින් එහෙමනම් ඔයා මයින්ඩ්සෙට් එක හදාගන්න ඕනේ නැවත A level කරනවද නැද්ද කියන එක පළවෙනි දේ. මම කියන්නේ අපි එතකොට අපිට පුළුවන් පුතේ දෙවෙනි කැටගරි එක විදියට ඔයා ෆස්ට් ටයිම් හෝ සෙකන්ඩ් ටයිම් කරත් ඔයාට අදාළ මෙඩිසින් ඉංජිනේරින් කෝසස් වලට ඔයා සුදුසුකම් ලබනවා නම් ආයෙ එතකොට ඔයා ගැන කතාවක් නැහැනේ. එතකොට පුතේ එතන තව කැටගරි එකක් ඉන්න පුළුවන් එක්සෑම් එකේ රිසල්ට්ස් වල ඔයා වැට උඩ වගේ ඉන්නේ. මම නම් කියන්නේ පුතේ වැට උඩ වගේ ඉන්න අයට කැම්පස් කොහොම හරි සිලෙක්ට් වෙනකම් පුතේ A level වල මැක්සිමම් එෆර්ට් එක දාන්න. කාටවත් රිසල්ට්ස් කියලා බොරු කියන්න එපා. හරි කාටවත් රිසල්ට්ස් කියලා බොරු කියන්න එපා. හැමෝටම ඇත්ත කියන්න. කවදාකවත් ඔයාලට මේ මෙච්චර කල් කතා කරපු නැති අයගෙන් ඔයාට කෝල්ස් එයි. ඒවට බොරු කියන්න යන්න එපා. ඒවට හැංගෙන්න යන්න එපා. ඒ රිසල්ට් එකට මූණ දෙන්න. ඒ මූණ දෙන ගමන් වැදගත්ම කතාව තේරුම් ගන්න. ඔයාට මේ ඉරණම ඇති වෙන්න හේතුව මොකද්ද? ඔයා ඇත්තටමත් වැඩ කරා. හරි ඔයා ඇත්තටම වැඩ කරා. වැඩ කරලා ඔයාට මේ ඉරණම අත් උනා. දුක් වෙන්න එපා. ඒක තමයි පුතේ ඔයාගේ විභවය. ඔයාගේ පොටෙන්ෂල් එක. සමහර වෙලාවට ඔයාට වෙන්න පුළුවන් මෙහෙම කතාවක්. මොකද්ද? ඔයා වැඩ කරාට ඔයා ඒ කියන්නේ වැඩ කරේ හරි විදිහට නෙමෙයි. ඒක නිසා පුළුවන් තරම් හොඳ ගුරුවරයෙක් එක්ක චුට්ටක් කතා කරලා තමන්ගේ වැඩ කරපු එකේ විදිහේ මොකක් හරි වෙනසක් හදාගන්න තියනවද කියලා චුට්ටක් බලලා ඒක හදාගන්න. එහෙම කතා කරේ නැතත් පුතේ ගුරුවරු ඔයාලට හැම වෙලාවෙම කියනවනේ මෙහෙම වැඩ කරන්න කියලා. වෙලා තියෙන්නේ මොකද්ද? ඔයා හිතන්නේ ඒක ඔයාට නෙමෙයි ළඟ ඉන්න යාළුවට කියනවා කියලානේ. අන්න ඒක පුතේ චුට්ටක් හදාගන්න. ඊළඟ කතාව තමයි පුතේ දෙවෙනි එක මොකද්ද? වැඩ නොකරන ඉන්න අය පුතේ එයාලට මට විශේෂයෙන් කියන්න තියෙන්නේ උඹ මේ ජීවිතේම හරි තනිකරම වෙනස් කරගන්න පුළුවන් මේ එලවස් කරන එකෙන්. ඒක හොඳටම මතක තියාගන්න. මේ A-levels වලින් මේ මුළු ජීවිතේම වෙනස් කරගන්න පුළුවන්. ඔයාට නෝන්ඩි කරන්න කෝල් දෙන කට්ටිය ඉන්නවනේ. ඒ කෝල් වලට හොඳට ආන්සර් කරන්න. උන් කියන දේවල් ගන්න. අල්ලපු ගෙදර ඇන්ටි කියන දේ ගන්න. ඒව ටික ඔයා ලියා ගන්න. මං කියන්නේ උන්ට ඊට පස්සේ රිටර්න් දෙන්න කියලා නෙමෙයි. ඒව ටික ලියා ගන්න. ලියාගෙන ඔයා මොකද්ද කරන්නේ? අනේ මම මෙහෙම කතා අහගත්තා නේද? එහෙම කියලා හිතාගෙන මම මේකෙන් කොහොම හරි ගොඩ එනවා කියලා. දැන් ඉතින් ඊට පස්සේ ඔයාම ඇනලයිස් කරන්න. දැන් හරි මම ඔයාලට කියන පළවෙනි පියවර තමයි අනික් මිනිස්සුන්ගෙන් ඔයාට හම්බ වෙන මේවා ටික ගන්න. ඒවා තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න ලැබෙන පන්නරය. දෙවෙනි සීන් එක තමයි ඔයා කරන්න ඕනේ ඒව ටික හොඳට ලියා ගන්න. ලියා ගත්තාන් පස්සේ ඔයාට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අතරමඟදී ඔයාට ටිකක් මොනවා හරි හිතුනොත් අනේ මට නම් දැන් වැඩ කරන්න අමාරුයි කියලා මේ රිසල්ට්ස් එන දවසේ සිද්ධ වෙච්ච දේ නැවත බලන්න. හරි මේක අනිවාර්යෙන් කරන්න. ළමයි ගොඩ දෙනෙක් පුතේ ඉගෙන ගන්න එකේ වටිනාකම දැම්ම තේරෙන්නේ නැහැ. මොකද ළමයි හැමෝම දැන් ඉන්නේ අම්මා තාත්තලාගේ සෙවණේනේ. අම්මලා ඕනේ තරම් කියපු වෙලාවට සල්ලි දෙනවා. කියපු වෙලාවට ඇඳුම් අරන් දෙනවා. කියපු වෙලාවට ඕනේ තරම් සැප සම්පත් දෙනවා. දෙමව්පියෝ නිසාම දරුවන්ට මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. හැබැයි පුතේ ඔයාලා තව ටික කාලයක් යද්දී හරි ඔයාලට තේරෙනවා මේක හරි අමාරුයි මේ සමාජයේ ජීවත් වෙන්න. මුදලක් තියෙන්න ඕනේ හොඳට. එහෙම තේරුණාන් පස්සේ පුතේ ඔයා නිකන් කට්ට කාලා ජීවත් වෙන්න උත්සාහ කරනවා.
තේරුණානේ. එතකොට අධ්‍යාපනයේ වටිනාකම තේරෙනවා. හැබැයි ඒ කාලේ අධ්‍යාපනයේ වටිනාකම තේරුණාට වැඩක් නැහැ. මොකක්ද? එතකොට ඔයාට ඉගෙන ගන්න ඔයාගේ වයස පරක්කු වැඩි. ඒක හොඳට තේරුම් අරගෙන හරියට මහන්සි වෙලා පුතේ වැඩ කරමු. හරි. ස්මාර්ට් පරපුරේ next level එක හිතට දැනෙන logical physics දර්ශන උකුවෙලා